සියලුම දෙනාට තෙරුවන් සරණයි. අදත් සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව පිළිබඳව කරන විග්‍රහයක්. විශේෂයෙන්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාවේ සඳහන් වෙන අර උපමා කෙනෙකුට ගලප ගන්න බැරි වීමත් එක්ක තමයි විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා තුලින් මේ පිළිබඳව මේ වැරදි මතයක් සමාජය තුළ ගොඩනගන්නේ කියන කාරණාවත් එක්ක තමයි මේ පැහැදිලි කිරීම මාලාව කරගෙන යන්නේ. විශේෂයෙන් මේ එක අවස්ථාවක තියෙන පියාණන් මේ සහ පුතා අතරේ සිදුවෙන උපමාවක් අතර පැහැදිලි කරලා තියෙනවා. පිය කෙනෙක් පුතු කෙනෙක් හැර යන අවස්ථාව. ඒ අවස්ථාවේදී විශේෂයෙන් මෙතන පියාණන් කාලයක් ගිය තැන ව්‍යාපාරිකෙක් බවට පත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ව්‍යාපාරිකයා බොහොම ධනවතෙක් බවට පත් වෙලා මේ ඉදිරියේදී ඒ ව්‍යාපාරය එතනින් එහාට පවත්වාගෙන යන්න කවුරුන් හෝ නැති කියන කාරණාව කල්පනා කරගෙන තමයි පුතණුවන් මතක් වෙලා පියාණන් විසින් පුතා හොයන්න පටන් අරගෙන ඉන්න අතරතුරේ පුතා දුගී එක් බවටපත් වෙලා දුප්පත් බවටපත් වෙලා කර කියා ගන්න දෙයක් නැති තත්ත්වයටපත් වෙලා රැකියාවක් හොයාගෙන යන අතරතුරේ අහඹු ලෙස පියාව මුණ ගැහෙනවා. මුණ ගැහෙනකොට දැවැන්ත ධනවතෙක් විදියට තමයි මුණ ගැහෙන්නේ. මෙන්න මේක තමයි විශේෂයෙන්ම උපමාව විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන තැන පුතා විදියට සඳහන් කරලා තියෙන්නේ සරියුත් මහ රහතන් වහන්සේ පියාණන් විදියට බුදුරජාණන් වහන්සේ. එතකොට මොකද්ද මේ ව්‍යාපාරිකෙක් බවට පත් වෙනවා කියලා කියන අදහස් වෙන්නේ දැවැන්ත ධනවතෙක් බවට පත් වෙනවා කියලා අදහස් වෙන්නේ එදා බුදුරජාණන් වහන්සේ මේ සම්බෝධි මාර්ගය කියන එක තමයි ධනවතෙක් බවට පත් වෙනවා නැත්නම් ව්‍යාපාරයේ හිණිපෙත්තටම අවසානයේ දක්වාම අවසාන ඉලක්කය දක්වාම ගමන් කරනවා කියන එක තමයි මෙතනදී ව්‍යාපාරය කියලා කියන්නේ මේ සම්බෝධි මාර්ගයටමයි. ඊට පස්සේ මේ සරියුත් මහ රහතන් වහන්සේට ගැටලුවක් එනවා බුදුරජාණන් වහන්සේයි මෙතෙක් කාලයකට මෙවැනි කොටසක් අත්හැරලා ඇයි අපිට මේ හීනයාණයෙන් කියන වචනේ තමයි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. ඇයි මේ හීනයාණය කියන එක අපිට දේශනා කරේ? ඇයි මේකේ මහා යාණය කියන කොටසයි බුදුරජාණන් වහන්සේ අපිට නොකියුවේ කියන එක පිළිබඳව මට වැරදුනා එහෙම නැත්නම් මට මේ එවැනි වරප්‍රසේදයක් අත්හැරුණාදෝ කියලා බොහොම කම්පාවටපත් වෙලා ඉන්න අතරතුරේ තමයි අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේගෙන් විමසීමකට ලක් කරද්දී බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරට ඒ පිළිතුර දෙන අවස්ථාවේදී තමයි මේ උපමාව ඉදිරිපත් කරලා සරියුත් මහ රහතන් වහන්සේට මේක තේරුම් කරේ. එන මේ ආකාරයට තමයි මේ දේ සිද්ධ වුණේ කියන දේ. ඒතර මෙතනදී පුතාට ව්‍යාපාරය හුරු වෙන තැන දක්වාම අර ඒ උපමාවේදී පෙන්වුම් කරලා තියෙන්නේ කසල ඉවත් කරන තැන. එහෙම නැත්නම් ඒ ව්‍යාපාරිකයාගේ ළඟට ඇවිල්ලා කුලියක් වාගෙන යනකොට තාත්තා වඳුර ගන්නවත් බෑ. එහෙනම් පුතා විසින් මොකද වුනේ? අර මේ තාත්තා නෙවෙයි තාත්තා කියලා අඳුරන්නේ ඒ ප්‍රධානිය කියන ආකාරයට ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරා. අන්තිමට මුලින්ම පැවරුවේ කසල සුද්ධ කරන්න. ඒ කියන්නේ අවසාන දක්වා සම්පූර්ණ ව්‍යාපාරයම ග්‍රහණය කරගන්න තැන දක්වා ගියේ. ඒක තමයි සම්බෝධි මාර්ගය කියලා අදහස් වෙන්නේ. මුලින්ම ඒ කියන්නේ ශ්‍රාවක බෝධියෙන් පච්චේක බෝධිනොත් ඔබට යන ගමන් මඟ පෙන්වුම් කරන්න තමයි මේ ආකාරයට අර ව්‍යාපාරිකෙක් කියලා සඳහන් කරා බුදුරජාණන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ තමයි මේ සාරිපුත්‍ර තමයි එතනදී අතරම පුතා විදියට ඒ උපමාවේ පෙන්වුම් කරලා තියෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේට අහපු ප්‍රශ්නයට ඇයි මේ අපිට මේක මේ ආකාරයට මුලදී කිව්වේ නැත්තේ කියන එකේදී පිළිතුරු දුන්නේ. ඇත්තටම එහෙම වැඩක් නැහැ පිළිතුරු දුන්නට කියන එක. කියන්නේ අර ව්‍යාපාරය ගොඩනගාගෙන ව්‍යාපාරය ළමයෙකුට දරුවෙකුට නොතේරෙන ළමයෙකුට කොච්චර තාත්තා වුණත් Tamanට ඒ අත්දැකීම් නැතිකමත් එක්ක යා කාල බීල විනෝදෙන් ඉන්න බලන මිසක් ව්‍යාපාරය ගොඩනගා ගන්නවා කියන තැනකට හිත යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ හරියටම තාත්තා පුතා අත්හැරලා ගිහිල්ලා අවසාන වශයෙන් තමයි මේ කරුණු කාරණා මේ ව්‍යාපාරිකයා බවට පත්වීමේ සුදුසුකම කියලා අදහස් වෙන්නේ මොකක්ද එහෙනම් ඒ සරියුත් මහරහතන් වහන්සේ විසින් සම්බෝධි මාර්ගය වඩන්න. ඒ කියන්නේ ශ්‍රාවක බෝධියනොත් පච්චක බෝධියනොත් ඔබට යන ගමන් මාර්ගය වඩන පිළිවෙත තමයි මේ සද්ධර්ම කුණ්ඩලික සූත්‍ර දේශනාවේ තියෙන්නේ කියලා තමයි එදා බුදුරජාණන් වහන්සේ සද්ධර්ම කුණ්ඩලික සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම
සරව තථාගත සහ සුගත තථාගත කියන කාරණාවටත් මම මේක මෙතන එකතු කරනවා විශේෂයෙන්ම කලින් වීඩියෝ එකේ සඳහන් කරා මේ සිහියෙහි උපරිමය. දැන් ආරම්භය විදිහට අපි ඇසට සිහිය පිහිටවන්න කියලා අපි මේ සඳහන් කරා. බුදුරජාණන් වහන්සේගේ ආරම්භක සූත්‍ර දේශනාව තමයි මේ ධම්සප්පවතුම් සූත්‍රයේ අවසානය. සිහියේ ආරම්භය ධම්සප්පවතුම් සූත්‍ර දේශනාව, සිහියේ අවසානය තමයි සද්ධර්ම පුණ්ඩික සූත්‍ර දේශනාව කිව්වේ අපි black hole vacuum එහෙම නැත්නම් රික්තකය කියලා එහෙම නැත්නම් මේ ගතේ පරගතේ පරසංගතේ බෝධිසාහ කියන ගතවල් තුනක් දකින්න නැත්නම් සිහියේ උපරිම තැන දක්වා වූ ප්‍රගුණ කරන ගමන් මාර්ගය තමයි සම්බෝධි මාර්ගය තමයි සද්ධර්ම පුණ්ඩික සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ඉතින් ඒ උපමාවක් තමයි අද මේ පැහැදිලි කිරීමට යොදාගත්තේ පියා සහ පුතා අතරේ සම්බන්ධතාවයේදී අවසාන වශයෙන් පුතා විසින් ඒ සම්පූර්ණම වැඩ කොටස ඒ ව්‍යාපාරික ඉහළම තැන දක්වා ගමන් කරන කොටස තමයි ඒ වෙලාවේ මේ ආරම්භ කරේ අර කසල සෝදන්න ආරම්භ කරා වගේ කියන අරහත් බෝධිය කියලා කියන්නේ එතන හීන යානේ කියලා අදහස් වෙන්නේ. එතකොට අසර මුල්ම ඕනම කියන්නේ මුලින්ම ආරම්භ කියන ඕනම දෙයක් කරන්න පුළුවන් වෙන විදියට කියන්නේ දැවැන්ත ඉහළම අපහසුම ගමන් මාර්ගයක් තමයි සම්බෝධි මාර්ගය. එහෙනම් ඒ සඳහා දැවැන්ත කැපකිරීම මාලාවක් කළ යුතු බව පෙන්වන්න තමයි ඒ උපමාවෙන් පෙන්වලා තියෙන්නේ. මේ කොයි විදියටද මේක ආරම්භ කරන්නේ, කොයි විදියටද ගමන් කරන්නේ, කොයි විදියටද එහෙනම් අවසන් කරන්නේ කියන එක තමයි මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාවේදී සඳහන් වෙන්නේ. තවදුරටත් මෙවැනිම උපමා සරල කරගන්න වීඩියෝ එකකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් අද දවසේත් මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව පිළිබඳ විග්‍රහය කරන්න කල්පනා කරේ. අද ශ්‍රී ලංකාවේ නැත්නම් මුළු සමස්ත ලෝකයේම අභියෝගයට ලක් වුණු ස්වභාවික විපත් ඇතුළු මේ දැවැන්ත අරුබුදයෙන් විසඳුමක් පිණිස සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව දින 21ක් ශ්‍රී ලංකාවේ සියලුම විහාරස්ථානවල එකම වේලාවක සජ්ජායනා කිරීම සඳහා වූ වැඩපිළිවෙලේ අංගයක් විදිහට තමයි මේ අදත් මේ ආකාරයට මේ පැහැදිලි කර ඉදිරිපත් කරේ. නැවතත් මෙවැනි වීඩියෝ මුණ ගැහෙන තුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.